ආයිබෝවන් යාළුවනේ ඩ්‍රයිව් රිප් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ ලංකාවේ සුපර් පොපියුලර් ස්මෝල් කාර් දෙකක් ගැන. සුසුකි වැගන්ආර් සහ ඩයිහට්සු මිරා. ඔයාලා බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න යද්දී ලක්ෂ 60ත් 70ත් අතර බජට් එකක් තියෙනවා නම් එහෙම මෙන්න මේ දෙකෙන් මොකද්ද සිලෙක්ට් කරගන්න කියලා හිතා ගන්න බැරුව නේද ඉන්නේ. මෙන්න මේ වාහන දෙකම පාරේ ගොඩක්ම දකින්න ලැබෙනවා. දෙකෙන් ෆියුල් සේවින් එක ඉතාමත්ම හොඳයි. මෙන්න මේ කාර්ස් දෙකම ජැපනීස් රිලේබිලිටි කාර්ස් දෙකක්. ඒ නිසා අද මම ක්වික් ක්ලියර් කම්පැරිසන් එකක් කරලා ඔයාලට හොඳම චොයිස් එක මොකක්ද කියලා තෝරගන්න හෙල්ප් එකක් කරන්නම්. වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න කියලා ඉල්ලනවා. හරි අපි ඉස්සෙල්ලාම බලමු වැගන්ආර් එක. මෙන්න මේ වැගන්ආර් එක දිහා බලනකොට අපි ඉස්සෙල්ලාම නොටිස් වෙන්නේ මේකේ ටේල් බෝයි ඩිසයින් එක. මෙන්න මේකේ හොඳ උසක් තියෙනවා. සාමාන්‍යයෙන් මිලිමීටර් 1660ක වගේ උසක් තියෙනවා. මේක නිකන් එළියෙන් බලද්දි ස්මෝල් කාර් එකක් වගේ වුණාට මේක ඇතුළට ගියාම නම් ඇතුළේ හොඳට ඉඩ තියෙනවා. මේකේ හෙඩ්රූම් එකෙත් ගොඩක් ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන් පහසුවෙන් 5 දෙනෙක්ට වගේ ගමන් කරන්න පුළුවන්. මේකේ බූට් ස්පේස් එක ගැන බලනකොට සාමාන්‍යයෙන් ලීටර 165ක වගේ බූට් ස්පේස් එකක් බලා ගන්න පුළුවන්. ඩේලි ෂොපින් වලට ඉකේන්ඩේ ට්‍රිප් එකක් යන්න වගේ මේ වගේ දේවල් වලට ගොඩක්ම ගැලපෙනවා. ඒ අනිත් එක තමයි මේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක. සාමාන්‍යයෙන් මිලිමීටර් 165ක වගේ හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙනවා. ඒක නිසා ලංකාවේ ඕනම පාරක ලේසියෙන් යන්නත් පුළුවන්. වැගන්ආර් එක ෆැමිලි කාර් එකක් වගේ යූස් කරනවා නම් එහෙම හොඳම චොයිස් එකක් කියලා කියන්න පුළුවන්. දැන් බලමු ඩයිහට්සු මිරා එක ගැන. මෙන්න මේක ඇවිල්ලා කම්පැක්ට් හැච්බැක් කාර් එකක්. මෙන්න මේ කියුට් ඩිසයින් එකක් තමයි තියෙන්නේ. මේක ඇවිල්ලා ස්මෝල් කාර් එකක්. සිටි ඩ්‍රයිව් වලට නම් පර්ෆෙක්ට්ම කාර් එකක් තමයි මෙන්න මේ ඩයිහට්සු මිරා කියලා කියන්නේ. මේක ඇවිල්ලා පාකින් වලට ගොඩක්ම පහසුයි. පාකින් වලට නම් මිරා එක සුපර් ඊසි. මේකේ ෆ්‍රොන්ට් සීට් දෙක නම් කම්ෆර්ටබල්. හැබැයි බැක් සීට් එක ඇඩල්ට්ස් දෙන්නෙක් වගේ තමයි යන්න පුළුවන්. හැබැයි මේකේ ලොන්ග් ට්‍රිප් එකක් වගේ යනකොට නම් මේකේ ටයර්ඩ් ෆීල් එකක් දැනෙන්න පුළුවන්. මේකේ බූට් ස්පේස් එක ගැන කතා කරොත් එහෙම වැගන්ආර් එකට වඩා නම් බූට් ස්පේස් එක අඩුයි. සාමාන්‍යයෙන් ලීටර් 100ත් 120ත් අතර වගේ තමයි තියෙන්නේ. මේකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ගැන කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් මිලිමීටර් 145ක් වගේ උසක් තමයි තියෙන්නේ. ඒ නිසා මිරා එක ඊයර්ලි සිටි යූස් එක ફોකස් කරලා හදපු කාර් එකක් කියලා කියන්න පුළුවන්. අපි දැන් බලමු මෙන්න මේ වාහන දෙකේ එන්ජින් සහ පර්ෆෝමන්ස් පැත්ත ගැන. වාහන දෙකේම එන එන්ජින් එක 660cc 3 සිලින්ඩර් පෙට්‍රල් එන්ජින් එකක් තමයි එන්නේ. වැගන්ආර් එකේ නම් හයිබ්‍රිඩ් වර්ෂන් එකකුත් එනවා. මේ වැගන්ආර් එකේ ජෙනරලි 54 හෝස් පවර් එකක් තියෙනවා. මේ මිරා එකේ වර්ෂන් එක අනුව පොඩ්ඩක් වෙනස් වෙනවා. මේකේ සාමාන්‍ය හෝස් පවර් 46 58 වගේ අතර රේන්ජ් එක තමයි තියෙන්නේ. මිරා එක සිටි ඩ්‍රයිව් වලට නම් පර්ෆෙක්ට් පවර් එකක් තියෙනවා. ට්‍රැෆික් වල, ෂෝට් ට්‍රිප් වලට, ඔෆිස් රන් වලට කිසිම ප්‍රශ්නයක් නැහැ. හයිවේ වලදී නම් වැගන්ආර් එකට වඩා ටිකක් වීක් වෙන්න පුළුවන්. හැබැයි නෝමල් යූස් එකට නම් බිග් ඉෂුව එකක් වෙන්නේ නැහැ. හැබැයි ලංකාවේ වාහන ගන්නකොට පර්ෆෝමන්ස් එකට වඩා ගොඩක්ම බලන දෙයක් තමයි මෙන්න මේ ෆියුල් එෆිෂියන්සි එක. අපි දැන් බලමු මෙන්න මේ ෆියුල් එෆිෂියන්සි එක ගැන. ඉතින්ලා වැගන්ආර් එක ගැන කතා කරොත් මේක සිටි ඩ්‍රයිව් වලදී නම් සාමාන්‍යයෙන් ලීටර් එකකට කිලෝමීටර් 18ත් 20ත් අතර වගේ කරනවා කියලා තමයි කියන්නේ. හයිවේ එකේදී නම් 20ත් 25ත් අතර වගේ කරනවා කියලා තමයි කියන්නේ. මේකේ සාමාන්‍යයෙන් මාසෙකට කිලෝමීටර් 1000ක් වගේ ඔයාලා ඩ්‍රයිව් කරනවා නම් එහෙම සාමාන්‍ය ෆියුල් කොස්ට් එක 13000ත් 15000ත් අතර වගේ යයි කියලා කියන්න පුළුවන්. දැන් අපි බලමු ඩයිහට්සු මිරා එක. මේක සාමාන්‍ය සිටි ඩ්‍රයිව් වලදී නම් ලීටර් එකකට කිලෝමීටර් 20ත් 23ත් අතර වගේ කරනවා කියලා තමයි කියන්නේ. මේක හයිවේ එකේ ඩ්‍රයිව් කරද්දී නම් 25ත් 28ත් අතර වගේ කරනවා කියලා තමයි කියන්නේ. සාමාන්‍ය මන්ත්ලි කිලෝමීටර් 1000ක් වගේ මේ මිරා එක යූස් කරන කෙනෙක්ට නම් සාමාන්‍ය තෙල් කොස්ට් එක වෙන්න පුළුවන් රුපියල් 10000 12000 අතර වගේ රේන්ජ් එක තමයි යන්නේ. සිම්පලි කිව්වොත් එහෙම මෙන්න මේ වාහන දෙකෙන් ෆියුල් ඉකොනොමික පැත්තෙන් නම් මිරා එක ඉස්සරහින් ඉන්නවා. සාමාන්‍ය වැගන්ආර් එකට වඩා රුපියල් 2000 3000ක් වගේ මිරා එකෙන් ඉතිරි කරගන්න පුළුවන්. දැන් අපි බලමු තවත් ප්ලස් පොයින්ට් එකක් ගැන. මෙන්න මේක තමයි මේන්ටේන් කොස්ට් එක ගැන. සාමාන්‍ය වැගන්ආර් එක මොකක් හරි රිපෙයාර් එකක් ගියාවොත් එහෙම බය වෙන්න දෙයක් නැහැ. ලංකාවේ ඕනම තැනක පාර්ට්ස් තියෙනවා. ඒ වගේම ඕනම බාස්කට් එකලා හදා ගන්නත් පුළුවන්. නෝමල් සර්විස් කොස්ට් එක ගැන බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් රුපියල් 12000ක් 15000ක් අතර වගේ මුදලකින් ඔයාලට වාහනේ සර්විස් කරලා ඔක්කොම වැට්ටික් කරගන්නත් පුළුවන්. ඩයිහට්සු මිරා එකේ මේන්ටේන් පැත්ත බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් මොකක් හරි රිපෙයාර් එකක් ආවොත් එහෙම මේකේ පාර්ට්ස් ලංකාවේ හොයාගන්න තියෙනවා. හැබැයි සමහර නගරවල නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම පොඩි කට්ටක් කන්න වෙනවා මෙන්න මේ පාර්ට්ස් හොයාගන්න. මේකේ සාමාන්‍යයෙන් නෝමල් සර්විස් කොස්ට් එක බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් රුපියල් 8000ක් 12000ක් අතර වගේ මුදලකින් ඔයාලට සර්විස් එක කරගන්න පුළුවන්. හරි අපි දැන් බලමු මෙන්න මේ වාහන දෙකේ ප්‍රයිස් එක ගැන. අපි ඉස්සෙල්ලාම කතා කරමු බ්‍රෑන්ඩ් නිව් ප්‍රයිසස් ගැන. සාමාන්‍යයෙන් 2023 වගේ වැගන්ආර් එකක් ඔයාලට මිලදී ගන්න පුළුවන් ලක්ෂ 65 වගේ ඉඳලා. සාමාන්‍යයෙන් ලක්ෂ 65 75 අතර වගේ 2023 24 වගේ මොඩල්ස් ඔයාලට මිලදී ගන්න පුළුවන්. දැන් බලමු ඩයිහට්සු මිරා එකේ ප්‍රයිස් එක ගැන. සාමාන්‍යයෙන් ඩයිහට්සු මිරා L ග්‍රේඩ් එකක් 2023 වගේ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ඔයාලට ලක්ෂ 60 වගේ ඉඳලා මිලදී ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 2025 වගේ මොඩල් එක ලක්ෂ 65න් උඩ තමයි යන්නේ.
සාමාන්‍යයෙන් දැන් මේ වාහන දෙකේ ප්‍රයිස් එකත් එක්ක බලද්දි බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගද්දි වැගන්ආර් එක ගන්නවට වඩා ලක්ෂ 3ක් 4ක් විතර අඩුවෙන් මිරා එක මිලදී ගන්න පුළුවන්. මෙන්න මේකෙන් ඔයාලට ලක්ෂ 2ක 3ක ඉතිරියක් කරගන්න පුළුවන් මිරා එක මිලදී ගත්තොත් එහෙම. මෙන්න මේ වෙහිකල් දෙකේම 2018 වගේ මොඩල් එකක් ඔයාලා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් එහෙම මේකේ ඉස්සෙල්ලා වැගන්ආර් එක ගැන කතා කරොත් එහෙම 2018 වගේ වැගන්ආර් එකක් යන්නේ ලක්ෂ 55 60 අන්න මේ වගේ රේන්ජ් එකේ තමයි. සාමාන්‍යයෙන් ඩයහට්ස් මිරා එක. ඩයහට්ස් මිරා එකේ 2018 වගේ මොඩල් එකක් යන්නේ ලක්ෂ 50 55 අතර වගේ රේන්ජ් එක. ඔයාලට ඔයලා බලලා මෙන්න මේ වාහනයක් ගන්න ඕන නම් මීටත් වඩා ලක්ෂයක් දෙකක් වගේ අඩුවෙන් මිලදී ගන්නත් පුළුවන්. යා වැගන්ආර් එකක් තෝරගන්නව නම් එහෙම ඒ කියන්නේ ඔයගේ ෆැමිලි කාර් එකක් හොයනවා නම් එහෙම ස්පේස් එක වැදගත් නම් ඔයාලගේ ළමයි ඉන්නවා නම් එහෙම shopping කරද්දී ට්‍රිප් එකක් යද්දී බෑඩ් රෝඩ් වල වගේ යන්න වෙනවා නම් එහෙම ඔයාලට හොඳම choice එකක් වෙන්නේ මෙන්න මේ වැගන්ආර් එක තමයි. ඒ වගේම තමයි මෙන්න මේකේ රීසේල් වැලියු එකත් ඉතාමත්ම හොඳයි. ලංකාවේ පොපියුලර්ම කාර් එකක් නිසා මේක හොඳ රීසේල් වැලියු එකක් බලා ගන්නත් පුළුවන්. දැන් මිරා එක ඔයා තෝරගන්නවා නම් එහෙම ඒ කියන්නේ සිටි යූස් එකට විතරක් නම් ෆියුල් සේවින් එක ගැන හොඳටම හිතනවා නම් බජට් එක ටයිට් නම් පාකින් නම්බර් ප්ලේස් එක ඔයා වැඩ කරනවා නම් එහෙම ඒ වගේම තත්ත්වය තනියම හෝ නැත්නම් දෙන්නෙක් විතරක් ඩ්‍රයිව් කරනවා නම් එහෙම මෙන්න මේ මිරා එක හොඳම choice එකක් කියලා කියන්න පුළුවන්. මෙන්න මේකත් බජට් කැටගරි එකේ තියෙන කාර් එකක් නිසා මේකේ තුන රීසේල් වැලියු එකක් තියෙනවා. මගේ පර්සනල් රෙකමෙන්ඩේෂන් එක අනුව නම් මෙන්න මෙහෙමයි. ඔයාලට ෆැමිලි එකක් ඉන්නවා නම් එහෙම ඔයාලා කම්පැක්ට් එක ගැන ගොඩක් හිතනවා නම් එහෙම වැගන්ආර් එක තමයි පර්ෆෙක්ට්ම කාර් එකක් වෙන්නේ. ඒ වගේම තමයි මෙන්න මේ මිරා එක ගැන බැලුවොත් එහෙම ඔයා ෆියුල් එකොනොමි එක ගැන ගොඩක් හිතනවා නම් ඔයා හයර් රේම් දුවනවා නම් එහෙම හොඳටම පර්ෆෙක්ට් වෙන්නේ මෙන්න මේ මිරා එක තමයි. යාළුවනි මෙන්න මේ විදිහට තමයි අද වීඩියෝ එක ඉවර කරන්න යන්නේ. මෙන්න මේ වාහන දෙකෙන් ඔයාට හොඳටම ගැලපෙන්නේ මොන වාහනයද කියලා පාලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. අද වීඩියෝ එක යූස්ෆුල් වුණා නම් එහෙම අනිවාර්යයෙන්ම ලයික් කරන්න. ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනි අතට ගිහින් එන්නම්. ඔයාලට සුබම සුබ දවසක්.